අයියාළුවනේ කොහොමද ඔයාලට? මම අද ගෙනාවා කොහොමද අපි ෆෝල්ඩර් එකක් හදන්නේ කියලා. ඒ කියන්නේ ෆෝල්ඩර් එකක් කියන්නේ ෆයිල් එකක්. අපි බලමු එහෙනම් ෆෝල්ඩර් එකක් හදන්නේ කොහොමද කියලා. මම මුලින්ම ඩෙස්ක්ටොප් එකේ ඕනෑම තැනක right click කරනවා. right click කරාම මෙන්න මේ වගේ එනවා. ඒකේ new යනවා. new ගිහිල්ලා new ගියාට පස්සේ එනවා folder කියලා. folder යනවා. folder ගියාම මෙන්න මෙතන එනවා නම type කරන්න. එතන මම නමක් දෙනවා. මන් දෙනවා cat කියලා. මන් දෙනවා cat කියලා. හරිද? මෙන්න අපි හදාගත්ත ෆෝල්ඩර් එක. දැන් අපිට මේ ෆෝල්ඩර් එක ඇතුළට ඕනම Word document එකක්, Excel sheet එකක්, ඕනම දෙයක් Tamanට අදාළ ඕනම දෙයක් ඇතුළත් කරන්න පුළුවන් මේ කියන ෆෝල්ඩර් එකට. එහෙම නැත්නම් ෆයිල් එකට. මේ ෆෝල්ඩර් එක දැන් මේක තමයි ප්‍රධාන ෆෝල්ඩර් එක. මේ ෆෝල්ඩර් එක ඇතුලේ තවත් ෆෝල්ඩර් හදන්න පුළුවන්. මම මේ ෆෝල්ඩර් එක ඇතුලේ තව ෆෝල්ඩර් එකක් හදනවා. ඉස්සෙල්ලා මම මේ ෆෝල්ඩර් එක ඕපන් කරගන්නවා. ඕපන් කරලා මේ වගේ ඒකට එනවා. මම මේකේ right click කරනවා. right click කරලා new ගිහිල්ලා folder යනවා. ඔන්න folder එකක් හැදුනා. මම ඒකට දෙනවා 12. හරිද? ඒක folder. අපිට ඒකේ තව folder එකක් හදතේ. right click කරා new ගියා folder. එතකොට අන්න folder එකක් හැදුනා. මම ඒකට දෙනවා 13. දැන් අපිට මෙන්න මේ 12 කියපු ෆෝල්ඩර් එක ඇතුලේ තව ෆෝල්ඩර් එකක් හදතේ. එක 12 කියන ෆෝල්ඩර් එක ක්ලික් කරා. ක්ලික් කරලා ඇතුලට ගියා එක ඇතුලට. ඊට පස්සේ මෙතන right ක්ලික් කරා. new ගියා. ෆෝල්ඩර් ගියා. ඒකට මම දෙනවා 1 කියලා. අන්න 1 කියලා ෆෝල්ඩර් එකක් හැදුවා. 12 කියන ෆෝල්ඩර් එක ඇතුලේ 1 කියන තවත් ෆෝල්ඩර් එකක් හැදුවා. අපි මුලින්ම හැදුවේ ප්‍රධාන ෆෝල්ඩර් එක cat. cat කියන ෆෝල්ඩර් එක ඇතුලේ තමයි 12 13 කියන ෆෝල්ඩර් දෙක තියෙන්නේ. ඒකෙන් මම 12 කියන ෆෝල්ඩර් එක ඇතුලේ තවත් ෆයිල් එකක්. එහෙම නැත්නම් ෆෝල්ඩර් එකක් හැදුවා. ඒක අපි කිව්වා 1 කියලා ෆෝල්ඩර් එක. ඒක ඇතුලේ ඕනනම් තව ෆෝල්ඩර් එකක් හදතැකි. right click කරා new ගියා folder ගියා. එතකොට ඒක ඇතුලේ තව folder එකක් හදමු. මම ඒකට දෙනවා 0. ඔන්න ඔහොම තමයි folder එකක් අපි හදන්නේ. එහෙම නැත්නම් create කරන්නේ. folder එකක් හදන්නේ. හරි. අද අපි කතා කරේ folder එකක් හදන හැටි. අපි ඊළඟ දවසේ තවත් වෙනින්ම දෙයක් බලමු.